සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝටම ටෙක් වින්ස් YouTube channel එකේ ඉතින් අද මම ගියා තියෙන්නේ තවත් එඩියුකේෂන් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ ඔයාගේම තියෙන වෙබ්සයිට් එක A to Z ක්‍රියේට් කරගන්න විදිහ. ඉතින් මම හිතනවා ඔයා අද වීඩියෝ එක ස්කිප් කරන්න බලයි කියලා. ඉතින් වැඩි කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. We hope we pray for better days. හරි ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ Microsoft Edge එක ඕපන් කරගන්නවා. ඒක ඕපන් කරගත්තට ඔයාලා මෙතන සර්ච් කරන්න ඕනේ Google Drive කියලා. හරි මම Google Drive කියලා මේ විදිහට සර්ච් කරගත්තා. ඉතින් ඔයාලා මෙතනින් උඩින්ම බලන්න පුළුවන් සර්ච් රිසල්ට් එක විදිහට Google Drive වලගේ වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා Google Drive sign in කියලා. ඉතින් ඕක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඕක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාලා ලෝඩ් වෙයි. ටික වෙලාවක් ඉන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා මේ විදිහට ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙතනින් උඩ වම් පැත්තේ උඩම ඔයාලා බලා ගන්න පුළුවන් new කියලා එකක් තියෙනවා. ඉතින් ඕක උඩ එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන more වලට ගිහිල්ලා මෙතන Google Sites කියලා එකක් තියෙනවා. ඉතින් ඕක උඩ එකපාරක් ක්ලික් කරන්න. Google site එකට ගියාට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරනවා. ඉතින් මේක උඩින්ම ඔයාලගේ site එකේ name එක නැත්නම් your page title එක වගේ කියලා මේ ලොකෝට එකක් එනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ site එකේ name එක ගහන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මෙතනින් site එකේ name එක ගහගමු. මම මෙතන ගහ ගන්නවා tech with Nisa. ඉතින් මම මේ විදිහට මගේ YouTube channel එකේ name එක මෙතන ගහ ගන්නවා tech with Nisa කියලා. ඉතින් මම මේ විදිහට මේකේ front එක වෙනස් කරනවා. ස්ථාදයක් මට අමතකුණා මේක select all දීලා මම මේකේ front එක වෙනස් කරනවා මේ විදිහට. හරි ඉතින් මට මේක හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම මේක මම bold කරනවා. bold කරලා මම මේක දාගන්නවා 60කට විතර. ඊට පස්සේ මම මේක මේ විදිහට ගානට රීසයිස් කරගන්නවා මට ඕනේ විදිහට. මට මේ විදිහට හොඳයි කියලා හිතෙනවා. මම මේක සෙන්ටර් කරගන්නවා. select all දීලා සෙන්ටර් වෙන්නේ නැද්ද? හරි මම මේ විදිහට මේක සෙන්ටර් කරගන්නවා. ඉතින් මේකේ header type එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රුජිකුණාසිය ඇතුලේ mouse point එක ගෙනියත් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. යටින් header type එක කියලා තියෙනවා. ඉතින් මම මේකේ දානවා cover කියලා. නෙමෙයි. මම cover කියන එක මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් යටින් image කියලා එකක් තියෙනවා. ඔකට එකපාරක් click කරාට ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන upload select කියලා option දෙකක් අපිට දීලා තියෙනවා. මේකේ අප්ලෝඩ් දුන්නොත් ඒ කියන්නේ ඔයාලගේ PC එකේ හරි ලැප් එකේ හරි තියෙන ෆොටෝ එකක් අපිට මේකට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සිලෙක්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරොත් ඔයාලට මේ දැන් මේ වෙලාවේ මේකේ Google එක හරහා අපිට ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ ලැප් එකේ දැන්ට ෆොටෝ නැහැ. ඉතින් මම මේ Google Drive කියන එක තෝරලා මේ Google Image කියන එක තෝරලා මෙතන සර්ච් කරගන්නවා ෆොටෝග්‍රැෆි කියලා. ටෙක් කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක් කියන නේම් එකට අදාළව මෙන්න මේ විදිහට ගොඩාක් wallpaper මට ඇවිල්ලා තියෙනවා මේ විදිහට. ඉතින් මම මෙතනින් කැමති එකක් මට හොඳයි කියලා හිතෙන එක මම තෝරගන්නවා. මට මේක හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඔකට එකපාරක් ක්ලික් කරලා මේ insert කියන එක මම දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගානට ඉතින් quality එක කිසිම අඩුවක් වෙන්නේ නැතුව තව දෙයක් ඉතින් ඔයාගේ ලැප් එකේ තියෙන දේවල් ලැප් එකේ තියෙන images ඉතින් 4K නෙමෙයි නම් මෙතනින් ඔයාලට ගන්න පුළුවන් 4K නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් ඔයාලට ගන්න පුළුවන්. මෙතන උඩම ඔයාලා බලා ගන්න පුළුවන් enter site name කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඕන නම් විතරක් ඔයාගේ site name එක පොඩියට දාන්න පුළුවන්. නැත්නම් logo එකක් add කරන්න පුළුවන්. මම ඉතින් ඒක මොකුත් කරන්න යන්නේ නැහැ. ඔහොම බීලා මම පොඩක් පහතට එනවා. පහතට ආවට පස්සේ ඉතින් ඔයාලා බලන්න මෙතන යට හිස්නේ තියෙන්නේ. හිස් තියෙන ඉතින් මම මෙතන මට ඕනේ පින්තූරයක් add කරලා වචන ටිකක් type කරන්න. නැත්නම් මම පින්තූර දාන්න මෙතන දැන් ගන්නවා. ඉතින් මේක ඔයාලට මේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තීරුවක් තියෙනවා. මේ තීරුව වලට මෙතන බලා ගන්න පුළුවන් content blocks කියලා තියෙනවා.
ඉතින් කන්ටෙන්ට් බ්ලොග්ස් කියන එකෙන් ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ වෙබ්සයිට් එකට ඒක ඇඩ් වෙනවා. ඉතින් මම දැන් තේරුවේ ලොකු ෆොටෝ එකකුයි චූටි ෆොටෝ දෙකකුයි මෙතනට දාන්න. ඉතින් මම මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ආයෙත් අර විදිහට සිලෙක්ට් ඉමේජ් ගිහලා මේකින් ෆොටෝ එකක් ගන්නවා. මට හොඳයි කියලා හිතෙන මට මේ ෆොටෝ එක හොඳයි කියලා හිතෙනවා මම ඉතින් ඒක ඉන්සෙට් දෙනවා. ඉතින් ටික වෙලාවක් ඇද්දී ඔයාලා බලන්න ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට ඔයාලට බලා ගන්න පුළුවන්. මේක සුපිරි ක්වොලිටි එකේ ෆොටෝ එකක් මෙතන ඇඩ් වෙනවා. ඉතින් මම මෙතනට දානවා මගේ PC එකේ තියෙන එකක්. ඉතින් මම ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මගේ channel එකේ logo එක මම මෙතන ඇඩ් කරගන්නවා නේ. මට තියෙනවා මේ වගේ ෆොටෝස් ටිකක්. ඉතින් මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ටිකක්. ඒ ටික මම මෙතනට ඇඩ් කරනවා. ඉතින් ඒක ඇඩ් කරන්න බෑ කියනවා guys. මොනවා කරන්නද unsupported image type කියනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති ඉන්න මම අර වගේම මේක ගිහිල්ලා සර්ච් කරගන්නවා tech review කියලා. tech review එහෙම ගාවට එන්නේ නැහැ guys. tech කියලා තමයි ගහන්න ඉන්නේ. මට මේක හොඳයි. මම ඒක ඉන්සෙට් දෙනවා. හරි ඉතින් මෙතන ලොකු පින්තූරයක් ඇඩ් කරගන්න ඕනි. ඉතින් තවත් මම මෙතන Google එකෙම ගන්නවා ටෙක්. බලමු මට හරියන පින්තූරය මෙතන තියෙයිද කියලා. හරි ඉතින් යාළුවනේ මට මේක හොඳයි කියලා හිතෙනවා මේ කීබෝඩ් එක. ඉතින් මම මේක ඉන්සෙට් කරනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ ලස්සන වෙබ්සයිට් එකක් අපිට ක්‍රියේට් වෙනවා. ඒත් එක්කම පින්තූර තියෙනවා. අපේ සයිට් එකේ නේම එක මෙන්න මේ විදිහ ලොකු කවර් එකක් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් තව ඔයාලට මේකේ එක එක ඇඩ් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් බොක්ස් පුළුවන්, ඉමේජස් පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට ආයි කන්ටෙන්ට් බ්ලොග්ස් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ පේජස් වලට ගියාම අපිට නිව් පේජස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා නිව් පේජ් එකක් විදිහට මම මේක දෙනවා contact කියලා. contact කියලා මම page එකක් create කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට contact page එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඒත් එක්කම ඔයාලට මෙතන උඩ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට bar එකක් unlock කරලා තියෙනවා. මේ bar එකේ උඩම home tab එක කියලා තියෙනවා. ඉතින් මේ home tab එකේ තමයි අපි ඉන්නේ. ඒ වගේම එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් මම අලුතෙන් ක්‍රියේට් කරපු page එක contact කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔක් ක්ලික් කරපුවම අපි ඔක් contact කරන්න අපේ සයිට් එකට එනවා. ඒ කියන්නේ අපේ contact කරන්න මේ සයිට් එකෙම පුළුවන්. ඒ කියන්නේ අපේ මොන හරි දැනගන්න තියෙනවා නම් අපේ තියෙන බඩු මොන හරි ඕඩර් කරන්න ඕන නම් මෙන්න මේ contact එකට ගිහලා අපිට මෙතන ඇඩ් කරන්න පුළුවන් අපේ email address, contact numbers, email ඒ වගේ දේවල් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික ඔහොම කරලා අපිට තියෙන්නේ මෙන්න මෙතන උඩ බලා ගන්න පුළුවන් publish කියලා එකක් තියෙනවා. publish කියන එක ක්ලික් කරපුවම ඉතින් ඔයාගේ web address එකට ඒ කියන්නේ ඔයාගේ site එකට web address එකක් ඉල්ලනවා. ඉතින් මම මෙතන දෙනවා tech with nisa කියලාම දෙනවා. tech with nisa කියලා දීලා මෙන්න මෙතන අහනවා. ඒ කියන්නේ මෙතන අහනවා මේ ඔයාගේ වෙබ් ඇඩ්‍රස් වෙබ්සයිට් එක සර්ච් කරාම පෙන්වන්න නැතුව තියෙන්නද කියලා. ඉතින් මම මේක ටික දෙන්නම් මොකද මගේ සර්ච් කරාම මේක පෙන්වන්න ඕනි. ඉතින් මේක මෙතනින් තව අහනවා මේක පෙන්වන්න ඕනි කාටද කියලා. ඉතින් මම මේක anyone කියන එක දීලා තියෙනවා. ඒ ටික දීලා මේ publish කියන එක දෙනවා. ඒ publish එක දුන්නාට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන publish එකේ එහා පැත්තේ new drop arrow එකක් unlock කරලා තිනවා. මේ drop arrow එක click කරලා පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් view publish site කියලා එකක් තියෙනවා. ඉතින් ඔකට එකපාරක් click කරන්න. ඔකට එකපාරක් click කරපුවම ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා හදපු site එක create වෙලා තියෙනවා. ඉතින් මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලගේ bar එකේ contact කියලා තියෙනවා. contact එකට ගිය ගමන් ඔයාලගේ විස්තර මෙතන add කරන්න පුළුවන්. මම මොකද add කරේ නැහැ මෙතන. එඳ contact කියලා පෙන්නනවා. ඉතින් ඔය විදිහට ලේසියෙන්ම සරලවම ඔයාලට කැමති දේ මෙතනින් ඇඩ් කරලා වාගම කියලා වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම අද ගෙනා හරිම ලේසි ක්‍රමයක්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන් යන්න, අඩුපාඩු දෙනම් කමෙන්ට් කරන් යන්න. අපේ channel එකේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් ඔයා අමතකව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දීලා තියාගන්න. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. තවත් දවසක මේ වීඩියෝ එකෙන් හමු වෙමු.